This is Live at 12. නේපාලයට අයත් ගුවන් යානයක් අද පෙරවරුවේ අතුරුදන් වුණා. පුද්ගලයන් 21 දෙනෙකු එම ගුවන් යානයේ සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. නේපාලයේ පොක්රා සංචාරක පුරවරයෙන් අද පෙරවරු 7:45ට පමණ පිටත් වූ මේ ගුවන් යානය විනාඩි 18ක ගමනක යෙදීමට නියමිතව තිබූ නමුත් ගුවන්ගත වී විනාඩි කිහිපයකින්ම එය පාලක මැදිරිය හා තිබූ සබඳතා ගිලිහි ගොස් තිබෙනවා. යානය කඩා වැටි ඇති බවට විශ්වාස කරන බවයි නේපාල බලධාරීන් පවසන්නේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි උස් ගොඩනැගිල්ලක් අලුත් වැඩියාවට ගෙන දුඹකරයක් ගිනිගත් ආකාරයයි මේ. විදුලි කාන්දුවකින් මේ ගින්න හටගෙන තිබූ අතර අනතුරින් ජීවිත හානි සිදුවීම වළක්වා ගැනීමට බලධාරීන් විශාල වෙහෙසක් දැරුවා. දුඹකරයේ ගිනිගෙන බිමට ඇද වැටුනේ මෙලෙසයි. ක්‍රීඩා පුවත් වෙත අවධානය යොමු කරමු. නවසීලන්තය සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය කඩලු 7කින් ජය ගන්නට ඔස්ට්‍රේලියාව අද සමත් වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියාව යලිත් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානය හිමි කරගන්නට සමත් වුණා. කෙසේ වෙතත් මේ තරගයෙන් අනතුරුව නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දුන්නා. තරගය පැවැත්වුණේ නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නුවරදී. තරගයේ කාසිවාසී දිනාගත් ඔස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්තයේ පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 370ක්. අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී අමරණීය මතකයක් එක් කරගත් බ්‍රෙන්ඩන් මැකලම් ලොව වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කරන්නට සමත් වුණේ පන්දු 54කින්. මැකලම් ලකුණු 145ක් රැස් කළා. කොරි ඇන්ඩර්සන් ලකුණු 72යි. පන්දු යැවීමේදී නේදන් ලයන් ලකුණු 61කට කඩලු 3ක් බිඳ ඔස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 505යි. ජෝ බර්න්ස් ලකුණු 170යි. ස්ටීව් ස්මිත් ලකුණු 138ක් රැස් කළා. නීල් වැග්නර් ලකුණු 106කට කඩලු 6ක් දවා ගත්තා. නවසීලන්තයේ දෙවන ඉනිමට සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 335ක් පමණයි. කේන් විලියම්සන් ලකුණු 97යි. අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 25කට දැවී ගියා. මැට් හෙන්රි ලකුණු 66යි. පන්දු යැවීමේදී ජැක්සන් බර්ඩ් ලකුණු 59කට කඩලු 5ක් බිඳ හෙළද්දී ජේම්ස් පැටින්සන් ලකුණු 77කට කඩලු 4ක් බිඳ හෙළුවා. මේ අනුව ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 201ක්. එම ඉලක්කය ඔවුන් කඩලු 3ක් පමණක් දැවී සපුරා ගනිමින් තරගය පහසුවෙන් ජයගත්තා. උස්මාන් කවාජා ලකුණු 45යි. ජෝ බර්න්ස් ලකුණු 65යි. ස්ටීව් ස්මිත් නොදැවි ලකුණු 53යි. බෝල්ට් සෞති සහ වැග්න අතරේ එක් කඩලු බැගින් බෙදී ගියා. තරගයේ වීරයා ජෝ බර්න්ස්. මේ අනුව තරග දෙකකින් සමාන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිඳුවක් ලෙස ජයගත් ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානය දිනාගත්තා. ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි පෙරමුණ ගන්නට සමත් වුණේ 2014 වසරෙන් පසුවයි. මේ අනුව බ්‍රෙන්ඩන් මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ වසර 14ක කාලයක් ක්‍රිකට් පිටියේ අමරණීය මතකයන් රැසක් ඉතිරි කරමින්. ලයිව් ඇට් 12 අදට අවසන්. මම ගීතිකා වික්‍රමසිංහ. මම අනුරුද්ධ රත්නායක. සුබ දවසක්.